නැති සංස්කෘතියක් නැති සભ්‍යත්වයක් නැති කුල්ල කුජීත කාලකන්ණි ආණ්ඩුවක් මේක. මිනිස්සු දන්නවා දැන් වෙන්නේ තුමා කරන කටයුතු කරගෙන යන පිළිගු බලවේගාවට මිනිස්සු දන්නවා වෙන්නේ තුමා කරන කටයුතු කරගෙන යන මගේ රත්තරන් අම්මේ තාත්තේ මේ රටේ දේශපාලන මතවාදයක් ගෙනියනකොට අනුර කුමාර දිසානායක මහත්තයාට අමතකුණා මේ රට ගැන මේ රටේ දරුවෝ ගැන මේ රටේ රණවිරුවෝ ගැන හරි හමං විදියට කතා කරන්න. ගල්ලඟුරු කළු වුණාට NPP එක කළු වෙන්නේ නැහැලු. කළු නෙමෙයි අගරු වෙලා පිච වෙලා බලු වෙලා කියන වෙලාවක අද මේ රටේ ජනතාව විදිහට ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක පිළිබඳව අපිට හරි සතුටුයි. මම ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයේ දිහා බලාගෙන ඉන්නකොට තරුණියක් විදියට ওই සිස්ටම් චේන්ජ් එක හරි ලස්සනට දැක්කා. දැන් හොඳටම කරගෙන යනවා. අපරාධ කියන්න බෑ. ජනාධිපතිතුමාට ආගම දහම අමතකයිනේ අපේ හාමුදුරුවනේ. අපි දහම් පාසලේ ඉගෙන ගත්ත වසල සූත්‍රය. වසල සූත්‍රයේ තියෙනවා නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ. පුද්ගලයෙක් උපදින් වසලයෙක්ද උසස් පුද්ගලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. තීරණය වෙන්නේ ක්‍රියාකලාපේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න කොහොමද කවුද වසලයෙක් වෙන්නේ? කවුද බුද්ධිමත්ව මේ රට ගෙන යන්න දැක්මක් තියෙන කෙනෙක් වෙන්නේ කියන එක. දැක්මක් තියෙන නායකයෙක් එක්ක අපි මේ ගමන යන්න ඕනේ. අලුත් බලාපොරොත්තුවක් එක්ක මහ පොළවේ දේශපාලනය බල කරන්න